ආයුබෝවන්. ඉතාලිය විසින් ලෝක පුරා සිටින ක්‍රීඩකයන් සඳහා ස්පෝර්ට් වීසා එකක් නිකුත් කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? එතකොට කියන්න ඕන 2022 2023 තරග වාරය සඳහා ඉතාලිය විසින් ක්‍රීඩකයන් 1200කට අධික පිරිසකට ඉතාලියට ඇතුල් වෙන්න අවස්ථාව දීලා තියෙනවා. වෘත්තීයමය ක්‍රීඩකයෝ වගේම ආධුනික ක්‍රීඩකයන්ටත් මේ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉතාලියෙන් පිට ඉන්න කෝචර්ස්ලට වගේම ට්‍රේනර්ස්ලටත් මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. මේකට අයදුම් කරන්න අවශ්‍ය ප්‍රධාන සුසුකම් මොනවද කියලා කිව්වොත් ඔයා මේ වෙනකොට සක්‍රීය ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට ඉතාලි නවාතැන් පහසුකම් තියෙනවා කියලා තහවුරු කිරීමකුත් අවශ්‍ය වෙනවා. මේ තහවුරු කිරීම කරන්න හොටෙල් බුකින්ග්ස්, රෙන්ට් ඇග්‍රීමන්ට්, හොස්පිටලි නැත්නම් ආගන්තුක සත්කාර ලැබෙනවා කියලා පෙන්වන්න අවශ්‍ය වෙනවා. එතකොට ක්‍රීඩා සමාජය විසින් ඔයාගේ සමාජ ආරක්ෂක දායක මුදල් වගේම රක්ෂණාභරණ දායක මුදල් ගෙවනවා කියලා තහවුරු කිරීමකුත් අවශ්‍යයි. මේ වීසා එක ලබා ගන්න නම් මුලින්ම ඔයා කරන්න ඕනේ ඉතාලි ක්‍රීඩා සමාජයක් සම්බන්ධ කරගෙන ඔවුන්ට ඔයාගේ සුසුකම් දක්ෂතා වගේ දේවල් වල වීඩියෝ ක්ලිප්ස් වගේම ජාත්‍යන්තර තරග සහතික වගේ දේවල් යවන්න ඕන වෙනවා. එතකොට ක්‍රීඩා සමාජය තමයි තීරණය කරන්නේ ඔයාව ගන්නවද නැද්ද කියලා. සෑම ශේෂ්ත්‍රයකම ක්‍රීඩා සමාජ විසින් විදේශ ක්‍රීඩකයෝ ගන්නවා. ඔවුන් වෘත්තීය මට්ටමේ වුණත් ආධුනික වුණත් ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් තම ක්‍රීඩා සමාජයට බදව ගන්නවා. හැබැයි කියන්න ඕන ෆුට්බෝල් ක්ලබ් වලින් නම් ගන්නේ වෘත්තීමය ක්‍රීඩකයෝ විතරයි. එතකොට ඔයාට ගෙවීමක් සහිතව ඒ කියන්නේ වැටුපට තමයි බඳව ගන්නෙ. ඒකත් ක්‍රීඩා සමාජය තමයි තීරණය කරන්නේ. එතකොට අවුරුදු 18ට අඩු ක්‍රීඩකයන්ටත් අයදුම් කරන්න පුළුවන්. පුහුණුකරුවන්ටත් තියෙන්නේ Tamanගේ CV එක Tamanගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩා සමාජයට යවන එක. ඒත් එක් ක්‍රීඩා සංගම් වලට අවශ්‍ය විදේශ ක්‍රීඩකයෝ ප්‍රමාණය තීරණය කරන්නේ කෝණික නැත්නම් ඔලිම්පික් කමිටුව විසින්. ඔවුන් ක්‍රීඩා සමාජය වගේම කුස්තුරායක සම්බන්ධීකරණයෙන් තමයි ඔයාලට නුල්ලෝස් දෙකක් ලැබෙන්න සලස්වන්නේ මෙතනදී. නුල්ලෝස්ත ක්‍රියාවලියට පිපෙත්තුරක සම්බන්ධ නැහැ. ඔවුන් සම්බන්ධ වෙන්නේ ඔයා ඉතාලියට ආවම ඊට පස්සේ ඔයාගේ ડોකියුමන්ට් ලීගලයිස් කරන්න වගේ දේවල් වලට විතරයි. මුලින්ම කුස්තුරායකෙන් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ලබා ගන්න ඕනේ අදාළ ක්‍රීඩා සමාජය. ඒතර වෘත්තීයමය ක්‍රීඩකයෝ පමණයි රෙසිඩන්ට් කොන්ට්‍රැක්ට් එකක් අත්සන් කරන්නේ. ආධුනික ක්‍රීඩකයන්ට රෙසිඩන්ට් කොන්ට්‍රැක්ට් එකක් අත්සන් කරන්න අවශ්‍ය නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආධුනික ක්‍රීඩකයන්ගේ නවාතැන් ඇතුළු සියලු වියදම් ක්‍රීඩා සමාජය දරනවා. එතකොට නුල්ලෝස්ත එක ඔයාගේ අතට ලැබෙන්නේ නැහැ. ඒක ඉතාලි එම්බසි එකට තමයි ලැබෙන්නේ. ඔවුන් තමයි ඔයාට දැනුම් දීම කරන්නේ. ඔයාට ඉතාලියට ලැබෙන රෙසිඩන්ට් පර්මිට් එක අවුරුදු 2ක් දක්වා ලැබෙන්න පුළුවන්. මේ පර්මිට් එක රිනූ කරන්න පුළුවන් වගේම වැඩ බලපත්‍රයකට මාරු කරගන්නත් ඒ වගේම ස්වයං රැකියා බලපත්‍රයකට මාරු කරගන්නත් පුළුවන්. එතකොට රිනූ කරද්දී අවුරුදු 2කට මාස 6ට වැඩියෙන් ඉතාලියෙන් පිට ගිහිල්ලා ඉඳලා තියෙන්න බෑ. ඒක සලකලා බලනවා. ඒ වගේම මේ ස්පෝර්ට් වීසා එක ඉතාලිය ඇතුලේ ඉන්න අයටත් ඇප්ලයි කරන්න පුළුවන්. වළංගු වැඩ බලපත්‍රයකින් හෝ ස්වයං රැකියා බලපත්‍රයක් තියෙන ඉතාලියට ඇවිල්ලා ඉන්න ක්‍රීඩකයන්ට වගේ ඒ වගේම බිස්නස් වීසා එකට ඇවිල්ලා හරි ෆැමිලියාර් හරි දාලා ඇවිල්ලා බලපත්‍රයක් හදාගෙන ඉන්න ක්‍රීඩකයන්ටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඉතාලිය ඇතුලේ දැනට ඉන්න පුහුණුකරුවන්ට මේ ස්පෝර්ට් වීසා එකට ඇප්ලයි කරන්න බෑ. කොච්චර ප්‍රමාණයක් මේ වීසා එක දෙනවද මොන ක්‍රීඩා සංගම් වලටද ලබලා දෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ ඔලිම්පික් කමිටුව විසින්. ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහිත අයට මේ හරහා ඉතාලියට එන්න ක්‍රමයක් තමයි මේක. මේක කෝටායකට පිටින් දෙන වීසා එකක්. ක්‍රීඩා දක්ෂතා තියෙන අය උත්සාහ කරලා බලන්න. ඕගොල්ලෝ හැමෝටම ජය. බොහොමත්ම ස්තුතියි.